මගේ අම්මෝ දැකපු කල් කොච්චර සන්තෝෂයක්ද. අද නම් වහිනවා සාතිකයි. ඉතින් කොහොමද පුතා වාසදේශයෙන් කියන්න තරම් වැරද්දක් නෑ ස්ටීවන් අංකල්. කොහොමද මේ පැති වල තොරතුරු එහෙම? අපිත් ඉතින් ඔය ජීවත් වෙනවා. ඇයි මේ හිටගෙන ඉන්නේ? වාඩි වෙමුකෝ. වාඩි වෙමු. බහම නරකයිනේ මේ ළමයි අපි මෙච්චර ඉක්මනට අමතක කරලා. ආලපාලු දෙවියට එහෙම කරන්න හොඳද මං අහන්නේ. මොකද මේ ජැන්ඩියට ඇඳගෙන බහැරක් යන ගමන්ද? නෑ මං ආවේ ඔය මොන ගහන්න කියලා හිතේ තියාගෙන ස්ටීවන් අංකල්. එහෙනම් මේ ටයි කෝට් ගාගෙන හරියට මගුල් ගෙදරට යනවා වගේ. මේකයි මගේ රත්තරන් අංකල්. මං ආවේ ඔයගෙන් පොඩි උදව්වක් කිල්ලා ගන්න. මීට ඉස්සෙල්ලත් මං ඔයගෙන් උදව් ඉල්ලලා තියෙනවනේ. ඒ වගේම ඔහෙත් මට අපි උන්නයි මතරකක් මහිතී කියනවා. මම මේ වතුර ටිකක් බිවට කමක් නැද්ද ස්ටීවන් අංකල්? මොනනම් ඇවිල්ලා තියෙන්නේ මගෙන් සල්ලි ටිකක් ඉල්ලන්නද කොහෙද? දෙන්න මම උඹට පරණ වී ටිකක්. ඉතින් පුතා කියන්න කාරණාව මොකද්ද කියලා මොකෝ අපි පිට මිනිස්සුය. මේකයි මගේ රත්තරන් අංකල්. අයියෝ. ඔන්නයි මතරකක් මහිතී කියනවා. අයියෝ සමාවෙන්න රත්තරන් ස්ටීවන් අංකල්. ඔන්නේ නැකිවා. ආයෙත් කැක්කම. ඔයට විතරයි මට මේ ගැන උදව් කරන්න පුළුවන්. එක අතකට වටින්නෙත් නෑ කියලා හිතනවා මෙහෙම උදව් ඉල්ලන එක. මම මොනවද කරලා තියෙන්නේ ඔහෙට? ආයිමත් වටින් ගොඩින් කතා කරනවා. කියන්න දරුවා කියන්න. කෙලින්ම කිව්වාම ඉවරයිනේ. මොකෝ අපි නන්න අඳුරනවා අය. ඔන්නේ නම් කෙලින්ම කිව්වා. මම මේ තකහණියක්ම දුවගෙන ආයේ ඔයගේ දුවන නතාලියයි මායි ගැන පොඩි කටයුත්තක් කතා බහ කරගන්න. ඒවා පුතා මොකද්ද කිව්වේ? ආයි පාරක් කිව්වනම් මට හරියට ඇහුන්නේ නැහැ. මම මේ බගෑපත්තු ඉල්ලන්නේ. කොච්චර සන්තෝෂයක්ද පුතා. ඇත්තමයි. මගේ අම්මේ මෙහෙම සන්තෝෂයක්. උඹ කාලෙක ඉඳලා මේක මගේ හිතේ තිබුණා පුතා. අම්මා මං කවදත් උඹට ආදරෙන් හිටියේ මගේ දරුවෙකුට වාගේ. දෙවියන් වහන්සේ උඹට කිසිම දුකක් කරදරයක් වැද්ද සිද්ධ කරව දෙන්න එපයි කියලා මං උන්වහන්සේගෙන් හැමදාම ඉල්ල හිටියා. මං හැමදාම හිතුවා මේක මේ විදිහටම සිද්ධ වෙයි කියලා. ඉතින් අයි මම මේ මොලෙක් වගේ හිටගෙන බලාගෙන ඉන්නේ. සන්තෝෂෙන් ගල් ගහිලා වෙන මොකද්ද? මගේ මුළු හෘදය වස්තුවම මම මගේ දුවඹට පාවා දෙනවා. මං යට දැම්මම කියන්නම්කෝ. අංකල් එයා මොනවා කියයිද? එයා මට කැමතියි කියලා හිතනවාද? කැමති වෙයි. මෙච්චර පෙනුම තියෙන කොල්ලෙකුට කැමති වෙයි. මගේ දූ එක පයින්ම කැමතියි. මං යට දැම්මම කියන්නම්කෝ. මේ මට හොඳටම සන්නිය වගේ මේ හිතේ බයිට් කොහෙද? බාගට ගිදවස් වගේ ඇඟ ගැහෙනවා. මේකටම ඉස්සෙල්ලා හිත හදා ගන්න ඕනේ. නියම ගෑනු එක්කෙනා හම්බ වෙනකන් හරි අවංක ආදරේ ලැබෙනකන් හරි බලාගෙන හිටියොත් කවදාවත් බඳින්න නම් හම්බ වෙන්නේ නැහැ. ආයෙත් හිතල. නතාලිය හොඳ වැඩට දැස්ස කෙල්ල. ඉගෙනගෙන තියෙනවා. ඒ තරම් අවලස්සනකුත් නැහැ. වෙන මොනවද මම ගෑණි ගෙවන්න ඕනේ. ඒ ගනම කංගාස කුරු කුරු ගන්න සද්දයක් එනවා. මම දැන් තනිකඩෙක් වගේ ඉන්න එකේ තේරුමක් නැහැ. මගේ වයසත් දැන් අවුරුදු 35. හරිම අවදානම් වයස. මට තියෙන පිළිවිලක් ඇති තන්පත් ජීවිතයක්. ඒ මතවට මගේ පපුවේ අමාරුව. නිතරම ගැස්ම. ඒක තමයි මට පොඩි දෙයකට උනත් යහන ගින්නේ. ඒකත් නිතරම කැළඹිලා. මගේ ඒකම මගේ තොල් වලට පටන් ගන්න. අනේ ඒකම කහස්සේ කුරු කුරු ගන්න සද්දයක් ඇහෙනවා. ඔක්කොම ඉවසන්න පුළුවන් නින්ද යනවා නම් ඇඳට ගිහිල්ලා විනාඩි 5ක් යන්න හම්බෙන්නේ නැහැ. හන්තන් නින්ද යාගෙන ඉනවනේ. චා! වියෙන් දමලන්නවා වගේ. මේ පැත්තෙන් උදාගන්න පටන් ගන්නවා. ඒක පිට කොන්ද දිගේ ගිහිල්ලා ඔළුවෙන් තමයි නතර වෙන්නේ. ඒකම මම බුල් මාත කාර්යය වගේ
පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා ආයෙම ආන්ති ඔන්න නින්දේ ආගෙන එනවා චක් පියෙන් දමන්න වගේ ඒක රැක්ට 25 පාර ඕකමයි මේ මියානේ ඇවිල්ලා තියෙන්නේ. පප්පා මට කිව්වේ බඩු බලන්න කන්දළු කාර්යයට ඇවිල්ලා කියලා. ඉතින් කොහොමද යාළුවා කියන තරම් වැරද්දක් නෑ නතාලියා. මේ කුස්සියේ හිටපු ගමන් ආවේ. මම නෑනේ මම මෙහෙම ආවේ. අපි වේලෙන්න දාන්නේ කෝපි සුද්ධ කරනවා. මොකෝ කාලෙකින් මේ පැත්තේ ආවේ. අපේ පායලාද? ඉතින් මේ හිටගෙන මොකෝ වාඩි වෙන්නකෝ. අපිත් එක්ක දවල්ට කෑම ටිකක් කනවද? නෑ මං කාලා යාවේ නතාලියා. සුරුට්ටුවක්. මේ තියෙන ගිනි කූරු. අතනම් හරි ෂෝක් එකට පායන. ඊයේ කොච්චර වැස්සද කිව්වද අපේ මිනිස්සු කිසිම වැඩක් කරුවේ නැහැ. ඔයලා කුඹුරු කැපුවද? විශ්වාස කරන්න. මං අපේ වීගේන කරත්තේ ඇතුළට ගන්නයි කියලා වැටත් කැඩෙව්වා. නමුත් කෝ හිටපු ගමන් දාරා නිපාත වර්ෂාව. පිදුරු ටිකත් අපරාධේ දැම්මෙනවා. මොනවා කරන්නද ඉතින්? ඇත්තට මොකද මේ ටයි කෝට් එහෙම දාගෙන බෑරක්වත් යනවද? බාලඩුවකටවත්? එහෙම නැත්තම් උත්සවයකට යන? කොහොම වුණත් අද හරි වෙනස්. හරි පෙනුමයි. ඇත්ත කියන්නේ මොකද මේ ජැන්ඩිට ඇඳගෙන? මේකයි නතාලියා මං ආවේ ඔයාගෙන් පොඩි කාරණාවක් ගැන අහගෙන ඉන්නේ. භාග වෙලාවට ඔයා පුදුම වෙවි. තරහයිද කියලා කියන්නත් බෑ. කොකුණත් මං කියන්නම්කෝ. ආයමතරකක් මැදිගෙන නෝ. ඉතින් මොකද්ද දෙයනේ? කෝ කිව්වය? හොඳයි මං කොටින් කාරණාව කියන්නම්කෝ. නතාලියා දන්නවනේ ඕගොල්ලන්ගේ පවුල මං හුඟක් කාලෙක ඉඳලා ආශ්‍රය කරන්නේ. මතකද පුංචි කාලේ මං මෙහෙ ඔයත් එක්කලා සෙල්ලම් කරන්න. මට ඔය වතු පිටි ඉඩ කඩන් ලියලා දුන්න මගේ මැරිච්ච නැන්දයි මාමයි දෙන්නම ඕගොල්ලන්ගේ තාත්තටයි අම්මටයි කොහොම ලොකු සැලකිල්ලක් තිබුණා. අනික් අතට බලපුවාම අපේ පරම්පරා දෙක ඒ කියන්නේ ලොමෝ පවුලයි චුවකෝ පවුලයි බොහොම කිට්ටෝ රෑයෝනේ. හේ මදිවට මගේ ඉඩ කඩන් තියන්නේ ඕගොල්ලන්ගේ ඉඩ කඩන් වලට අල්ලා. ඇයි නතාලියා දන්නවද ඉතින් අර මගේ පොළොවේ වතුනක් තියෙන්නේ ඕගොල්ලන්ගේ අර කැලෑ ඉඩ කැලට අල්ලන්නේ. උඩක් ඉන්න. මගේ පොළොවේ වත්ත කිව්වා. ඔහේ කිව්වනේ වත්ත. ඔහේ ඇත්තටද නැත්නම් විහිළුවටද කිව්වේ ඒක ඔහේගේ කියලා. මොකද්ද විහිළුව? පොළොවේ වත්ත මගේ නීන්නම්. පුදුම කතාවක්. පොළොවේ වත්ත අපේ. ඔහෙලාගේ නෙවෙයි. නතාලියා ඒක මගේ. මෙයාට පිස්සු. ඒක ඔහේ ගියුනේ කොහමද? මගේ උනේ කොහමද? ඔය මොකක් ගැනද මේ කතා කරන්නේ? මං කතා කරන්නේ අර වෙලටයි හේන්ටයි අතර තියෙන පොළොවේ වත්ත ගැන. ඔව් හරි. ඉතින් ඒක අපේනේ. මෙයාට වැරදිලා නතාලියා ඒක මගේ. ඔයට උල්මාන දිවන් කොච්චර කාලෙක ඉඳලාද ඒක ඔහෙටයි තියුනේ? මොකද කොච්චර කාලෙක ඉඳලාද කියන්නේ? මට මතක ඇති කාලෙක ඉඳලා. ඕවා පරම්පරාවෙන් එන බුද්ධිය. ඔන්න පොට වරද්දක. මම ඔයාලට ඔප්පු තියලා පුපෙන්නන්නම්කෝ. කාලෙකට ඉස්සෙල්ලා පොළොවේ වත්ත ගැන පොඩි ආරවුලක් තිබුණා තමයි. නමුත් දැන් හැමෝම දන්නවා ඒ වත්ත මගේ බව. ඒක නිසා අපි මොකටද ඔය ගැන උතරම් වාද ભેද කරන්නේ? මම උන්නම් කියන්නම්කෝ ඔගේ උරුමක්කාරයෝ පොල්මක්කාරයෝ සේරම ගැන උනත් අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔය වත්ත ඔහෙලගේ මුත්තගේ වැඩකාරයින්ට බලා ගන්න දුන්නේ. ඊයේ මනුස්සයට කබක් ගල් කපපු එකේ කුලිය හැටියට. ඕකුම් ඔය වත්ත අවුරුදු 40ක් තිස්සේ බුද්ධි විඳලා තියෙනවා. අපේ නැන්දම්මගේ ආත්තත් කවදාවත් බද්දක් ගත්තේ නැහැ ඔකට. ඊට පස්සේ උන් හිතන්න පටන් ගත්තා ඒවා උන්ගේ පළවෙනියට අපේ ඒවා කියලා. ඊට පස්සේ තමයි ඔය ඔප්පු ටිකක් බලලා හරි හැටියට බෙදාගත්තේ. රටේ බින්නයක් නොය කියන්නේ. අපේ මුත්තයි මුත්තගේ තාත්තයි ওই වෙලට අල්ලලා තියෙන ලියදි සේරම කිසිම කරදරයක් නැතුව භුක්ති විඳා. ඒක නිසා බලවත් අපේ වෙන්න ඕන. තවත් මොනවද වාද කරන්න තියෙන්නේ? මොකද මේ මිනිස්සු මේ අනුන්ගේ දෙයක් කොල්ල කනවා. මට හරි කේන්ති ඔහෙ මේ කියන කතාවට. මම ඔයාලට ඔප්පු ටිකක් පෙන්නන්නම්කෝ. ඔයා ආයිමත් විහිළු කරනවා. හරිම පුදුම කතාවක්නේ. ඔය වත්ත අපේ කිත්තල කිරි කිත්තල භුක්ති විඳි අවුරුදු 300 ගානක වෙලේ ඉඳලා. දැන් මෙයා මෙතනට ඇවිල්ලා කියන එක අපේ නෙවෙයි. මට නම් ඔය වත්ත එච්චර දෙයක් නෙවෙයි. වැඩි මොනක් අක්කර 15ක් විතර වේවි. රූබල් 300කට වටින්නෙත් නැහැ. ඒක නෙවෙයි ඉවසන්න බැරි මේ අසාධාරණ කතාවනේ.
මට මොනවා වුණත් කමන්නේ අසාධාරණ කතා තමයි ඉවසන්න බැහැ. කො මං අහුවා කිව්වේක ඔයගලන් තාත්තගේ මුත්තගේ වැඩකාරයෝ මං ඔයාලට කන්නොත් කියලා දුන්නා වගේ අපේ නැන්දම්මගේ ආත්තට කබක් ගා කැපුවා අපේ නැන්දම්මගේ ආත්තත් මේකට මොනවා හරි දෙන්න එපායි කියලා හිතුවා මොකටද මුන්ගේ නිකන් වැඩ ගන්න කිව්වේ තාත්තයි මුත්තයි නැන්දම්මගේ ආත්තයි මට නම් ওই බහුබූත එකක්වත් තේරෙන්නේ නැහැ මොළොයි වත්ත අපේ එච්චරයි නෑ ඒක මගේ ඒ වත්ත අපේ ඔයි අපේ tamuසේ ඔතන ඉඳන් අවුරුද්දක් වාද කරත් ඔය වගේ ටයි බයි දාලා සූට් 15ක් දාගෙන ආවත් ඔටුන්නක් දාලා මහරජුරු වෙලාවත් ඔය වත්ත අපේ අපේමයි අපිට ඔයලගේ දේවල් වලින් අඟලක්වත් ඕනේ නැහැ. ඒ වගේම අපේ දේවල් වලින් අඟලක්වත් අපි අනුන්ට දෙන්නෙත් නැහැ. මෙතන ආව පචහලන්න. මට ඔය ඊට කඩන් ගැන ඊතන තණ්හාවක් නෑ නාතාලියා. මං කතා කළේ ඇත්ත යුත්ත. ඔයාට ඕන නම් ඔය මුළු වත්තම ලියලා දෙන්නම් මං ටැග්ගක් හැටියට. මගේ වත්ත කොහොමද මටම තෑගි දෙන්නේ? යස්ස කතාවක් නෙමේක. මෙච්චර කාලෙ මං හිතාගෙන හිටියේ ඔහේ අපිට හිතවත් ළඟ නෑ දැයෙක් වගේ කෙනෙක් කියලා. ඒකයි අපි ගිය පාරේ යල් කන්නේද ඔහෙට අපේ ට්‍රැක්ටර් එක දුන්නේ ඔහුගේ කුඹුර වැඩ කරගන්න අපේ වැඩක් පාලු කරගන්න. එහෙම කෙරුවා මදිවට දැන් එනවා මෙතන අපිට අහි ගුන්ට කැට වගේ සලකන්න. මගේ වත්ත මටම තෑගි දෙන්න හදනවා හරියට යාගේ බූදලේ වගේ. කොහොම තමයි හිතවත්කමට වැඩ කරන්නේ ආ? වනේ මන හතරක්වත් බෙහෙම කරන්නේ නැහැ. එහෙනම් ඔය මේ බෙරිහන් දෙන්නේ මම අනුගේ ඉඩ කඩන් කොල්ල ගගත්තා කියලාද? කවදාවත් ඔය වගේ බලු වැඩක් මං කවදාවත් කරලා නැහැ. ඒක නිසා මට ඔහොම බොරු චෝදනා ගන්න එපා. බොලොයි වත්ත මගේ. පච ගහන්න එපා බොලොයි වත්ත අපේ. නෑ ආයෙමත් කියනවා ඒක මගේ. ගල් පැලෙන බොරු මං ඔප්පු කරන්නම් කොයි කතාව. මං දැන් යනවා මිනිස්සු වත්තේ හතර මායින් සුද්ධ කරනවා. මං දැන් යනවා. මොකක් කිව්වා? මං දැන් යනවා මිනිස්සු වත්තේ වැඩට. මං උන්ට ගහලා තමයි එලවන්නේ එහෙනම්. දැන් ගහනවා බලන්න කාටද බලන්න රිදෙන්නේ. බොලොයි වත්ත මගේ. නොතේරෙනවා කතා කරන්නේ මගේ. කරුණා කළා මෙතන බෙරිහන් දෙන්න එපා. ඒවා කරන්න පුළුවන් තමන්ගේ ගෙදරදී. මෙහෙ බෑ එව්වා. අනේ මගේ මේ පපුව ගත්තා ඔළුව කරගෙවිලා නොතිබුණා නම් මේ නෝනට හොඳ දෙකක් කතා කරනවා ඔළුවේ වත්ත මගේ අපේ නෑ මගේ අපේ මගේ අපේ අපේ උඹලා දෙන්න බෙරිහන් දීගෙන. තාත්තේ මෙන්න මේ උන්වහන්ට කියලා දෙන්න මොළොයි වත් අයිති කාටද කියලා. එයාටද අපිටද? ඒ වත්ත අපේ නේ පුතා. සමා වෙන්නේ ස්ටීවන් අංකල් ඒවත් ඔහෙගේ උනේ කොහොමද අඩු ගානේ ඔහෙවත් සාධාරණ විදිහට කතා කරන්නකෝ අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔයවත් ඔයලගේ මුත්තගේ වැඩකාරීන්ට බලා ගන්න දුන්නේ ඒ මනුස්සයාට කබොක්ගල් කප්පගේ කුලිය හැටියට ඕකුන් ඔය වත්ත අවුරුදු 40ක් තිස්සේ බුද්ධි වින්දා ඊට පස්සේ උන් හිතන්න පටන් ගත්තා ඕන්ගේ පරවේණියට අපි ඔය කියලා ඊට පස්සේ තමයි ඔය ඔප්පුතරක් බල්ලා හරියට බෙදාගත්තේ අපිත් ඉතින් අහිංසකව නේද කියලා මේව ගැන හෙව්ව බැලුවේ නැති හින්දා දැන් මුන් උරුමක් කාර්යෝ වෙලා ඔයවත් මගේ මේ යාළුවා පොඩ්ඩක් ඉන්න ඔය ඉදම උරුම ගැන ආරවුලක් තිබුණ හින්දාම නේද ඔය වත්තේ වැඩ කරපු මිනිස්සු තමුසගේ නැන්දගේ ආච්චිට කුලිනෝ ගෙව්වේ. දැන් ඕන බල්ලෙක් දන්නෝ ඔය වත්ත අපේ විත්තිය. හරියට ඔප්පුතරප්පු දැක්කම ඔය විදිහට කතා කරන්නේ. මම ඔප්පුතරප්පු පෙන්නන්නම්කෝ. අනේ මිනිහෝ කරන්න බැරි වැඩ නොකරන කෑ ඉන්නවා. හොඳයි බලමු. ඇයි දරුවා මේවා ගැන මේ විදිහට කෑමර ගහන්නේ? ගිරිය පුප්ප ගත්තා කියලා ඔහෙට ඔයිඩම අයිති වෙනවා. ඔහෙගේ දෙයක් කඩා වඩා ගන්න මට උමනාවක්. ඒ වගේ මගේ දෙයක් කවුරු හරි කඩා වඩා ගන්න හදනවා නම් මං ඒවට ඉඩ තියන්නේ නැහැ. ඔය ಜಾති වලින් ආවොත් මං කරන්නේ එකයි. මං ඔය මුළු ලියත්තම ලියලා දෙනවා ඔගේ වැඩ කරනකොට. තමුසන් මේක හිතේ තියාගන්න. අනුගේ බුද්ධ බෙදාගන්න. තමුසෙත් දිනා ඉතින් මොකද? ඒක මගේ වැඩක් නේ. ඔතේ උඹ දැනගනින් මගේ මුළු ජීවිතේටම කවුරුත් මට ඔය විදිහට කතා කරලා නැහැ. මොකද වැඩමල් දෙන්නුන්ට කතා කරන්නේ. තමුසිතන්නේ මම තවත් ගන්න ගොනෙක් කියලා. ඒකනේ මම ගුණාටම් දෙන්න හදන්නේ. මගේ ඊට කඩන් කොල්ල කාගත්ත මදිවට තව මම මෙතන ඉන්න බූරුවෝ කතා නොකර. ඔහොමයි තමුසල යාළු හිතවත් මෙතන ඉස්සලකන්නේ නේද? තමුසේ යාළුවෙක් නෙමෙයි මගෝඩිය කට්ට වෙට්ට පුත්තලා හොරගෙඩිය. මොකක්ද කියවනේ? අපේ දැම්ම ගින් කියන මිනිස්සුන්ට වත්ත හතර මායින් සුද්ධ කරන්න කියලා. ඔකට බලන්න බැරිය මේ චන්ඩිගේ හැටි. අනද තරයම කිව්වේ මොළොයි වත්ත අපේ අපි මොකටද ඒක එක එක කාට දෙන්නේ මං අහන්නේ මොකටද? මම තමුසලා උසාවියක් කරලා ඔය කතාවට නම් ඔව්. උසාවියන්. තමුසෙත් මේ උසාවියා ගන්න දෙන්න නැතුව හිටිය මෙච්චර ගන්නේ. දැන් ඉතින් තමුසගේ වැඩි. තමුසට මාත් එක්ක උසාවියා ගන්න පුළුවන් නේ. ගෙප්පා ඔලේ ඔක්කොම කොට බරක දෝරුවනේ බල. අපේ පවුලට ආවම මොකද? මොකද තමුසෙත් දිනායිච්ච. අපේ පවුලේ එකෙක් නෑ තමුසල වාගේ බලු වැඩ කරලා. තමුසලගේ මාමානේ අර අනුන්ගේ වස්තු වංචා කරලා හිරියෙක් ගියේ. අපේ මගේ පපුව. ඔලගේ පවුලේ ඔක්කොම මට කාලෝනේ. ඔව් සේම මුළු පවුලම. ඔලගේ අප්පගේ අප්පත් දේපද්දේ. හැමදාම හැන්දාවට කාණුනි මාපාරේ. ඔලගේ නැන්ද. රෑ හදපානේ හොරා පැනලා ගියේ කෝකියත් එක්ක මම කට උස්සන්න එපා. ඔය මගේ කකුල දැන් තමුසලගේ අම්මට හරි පරිත ගන්නත්තා බකලක ගා. ඔය මගේ කකුල ඔබ දින වෙලා. ඔලගේ අප්පච්චි රෙන්නත්තු කට්ටිය සූදු කෙලියෙක් නේ බල මල පෙරේතයක්. බලගෙන නැන්ද ඔපදපු මල්ල කට කර මහ දහදුරා ගෑනේ. ඔය මගේ කකුල තක්කඩිය.
අත්තන්තර රෙදියෙන් දෙන පාර බහලා යන්න. මගේ පප්පු කකුල තොර වෙලා. අපොයි මම කොහමද දිනු තොප්පිය? ඒක තමයි හංගගෙන. හරිම නිච්ච කතාවක් නේ. හොර තක්කඩිය. නැදිච්ච දෙපිට කටුවල් පාදනේ. මං යනවද? කොහමද තොප්පිය? යාන්තන් ඇති. මේ තින මගේ තොප්පිය. මං යනවද මෙතන තොලච්චිලා. අපි මං කකුල තොරවන්න බෑ. කොහොමද? කොයිද? මේ තින මං යනවද? තෝ පස් පාග පියයි මේ කොලතේ. තමුසි උසාවි වෙන්න තියන්නේ බකලගගා. උම්මක බෑ වුණා. අම්මපා මේ වගේ කාඩයක් නෑනේ. ආවා මෙතන. මුතකින් විතරක් යන හැටි. කකුලක්වත් හරියට ගහ ගන්න බැරි මම ප්‍රේතයක්. ගෝඩියේ අනුන්ගේ ඉඩම් කොල්ල කන්න ආව මදියට ආව මෙතන රැස්කෝල් දාන්න. ආහාරයක්. ගියාචිට ඕක ලැටි නැතුව ආවනේ මෙතන පරස්තාවක් කතා කරගන්න. දූ විශ්වාස කරනවද? මූ ආවනේ ඔය විදිහ අමන යෝජනාවක් අරගෙන මං කියන්නේ පරස්තාව. මොකක් කිව්වේ? පරස්තාව? හුදුවේ මූ ආවනේ දූ ගැන කතා කරගන්න. මම ගැන කතා කරන්නේ? මම ගැන? අයි පප්පා මට මේ බව කලින් නොකියුවේ. ඒකනේ ඔය ටයි කෝට් ගහගෙන ජැන්ඩියට ඇඳගෙන ඇවිල්ලා හිටියේ. අම්මන්නේ හිරිය කපන්නේ ඉගඩේ. මගේ අම්මෝ මට පරස්තාවක්. අයියෝ අනේ යා එක්ක වරෙල්ලා. අයියෝ යා එක්ක වරෙල්ලා. කා ඌ ආපහු මෙතනට එක්කන්නේ. අනේ පප්පා ඉක්මන් කරන්න මට සිහිය නැති වෙන්නත් වගේ. ඉක්මන් කරපියෝ. අර පිස්සු මොකද්ද මේ හැදලා තියෙන මතර කුරප්පු. හරි කරුණක් තමයි. මං වැඩි තියාගන්න. කොළනුවක් මගේ බෙල්ල ඇල්ලලා. එයා එක්ක සේරම කල් මනමාලකම ඔළුවට ගැහුවා. එයා එක්ක නාවොත් මම වස බොනවා. ඕයි මෙන්න ගියා කෑ ගහන්නේ පෝ. අම්මා පපි කරගත්ත අපරාධක හැටියානේ දෙයියනේ. එයා එක්ක වරෝ. ඔය එන්නේ ඕන මල දානයක් කරගනි. මම නෑ ඕකත් එක්ක කතා කරන්නේ. උඹම කතා කරන්නේ. මං අත ගහන්නේ නෑ ඕක. එයා එක්ක වරෝ. ඔන්න එනවා මල අඬේ. දීක දෙන්න ඉන්න වයස කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් වෙනවට වැඩිය හොඳයි. කපා ගන්නවා මගේ බෙල්ල. අම්මපා මේ දැන් කපා ගන්න. අපි ඒකට කතා කරපු විදිහ පුළුවන් ද මං අහන්නේ මූණවත් බලා ගන්න. මේ සේරම කරෙන්නේ. මේ සේරම උඹේ වැඩ. මේ සේරම කරුවේ පප්පා. මේ සේරම මගේ වැඩ. වෙන මොනවද උඹට කියන්න තියෙන්නේ? කපා ගන්න මගේ බෙල්ල. මුංගෙත් ඉන්නවට වැඩිය හොඳයි බෙල්ල කපාගෙන මැරෙන්නේ. මගේ පප්පු නිකන් ගල් කෝච්චියක් වගේ ගහනවා. කකුල තොලව ගන්න බෑ. පිට කුන්දල් කිය වාත අමාරු. අනේ ඉවාන් අපිට සමා වෙන්න වෙච්ච වැඩේට අපි ටිකක් ඉක්මන් වුණා වැඩි. මට දැන් නම් හොඳට මතකයි. ඔලොයිවත් ඔයාගෙන එන්නම්. ඔය ඇත්ත කියුනේ. මගේ පප්පු නිකන් ගිඩි ගාලා ගහනවා. ඕකනේ මම කිව්වේ. ඔලේව තමගේ නේන්න. හරි. ඔලොයිවත් ඔයාගේ තමයි. දැන් ඉතින් ඇවිල්ලා වාඩි වෙන්නකෝ. අපිට තමයි වැරදුනේ. ඔය ඉඩම් කෑල්ල කාට අයිතුනත් ඕක නෙමෙයි කාරණාව. කොයි දෙයකුණත් යුද්ධයක් තියෙන්න එපා. මොකද මට ඉඩ කඩන්න නැතුවට. මම කතා කරේ හරි වැරද්දනේ. හරි අපි ඉතින් ඔය කතාව පැත්තක දාලා දැන් වෙනින් දෙයක් ගැන කතා කරමුකෝ. මොකද මට සාක්ෂිකාරයොත් ඉන්නවනේ. ඕගොල්ලෝ ඔළුව බිම තියාගෙන කිව්වොත් අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔයවත් ඔයලගේ මුත්තගේ වැඩකාරින්න බලා ගන්න දුන්නේ. ඒ මනුස්සයන කබෝ ගක්කප්පගේ කුලිය හැටියට. ඇති ඔය කතාවෙන් දැන් වැඩක් නැහැ. දැන් ඔයා දඩේ මෙහෙම යන්නේ නැද්ද නිකන් සෙල්ලමට වගේ? නැත්තම් දැන් ඉතින් ඔයම